හලෝ ළමයි කොහමද? එන්න මාත් එක්ක අද හවස තේ වෙලාවට බොන රසම රස රෝල්ස් එකක් හදාගන්න. මුලින්ම පාන් පිටි ටිකක් අරගෙන බිත්තර දෙකක් ඔන්නෝම කඩලා දාගන්න හරිද? මේ ඕක නරක් වෙලා තිබ්බොත් මට ගන්න දෙයක් නැහැ. මගේ බිත්තර හොඳ හින්දා මම මේකට මේමම දාගත්තා. මතක ඇතුව ලුණු දාගන්න. කහ කුඩු චුට්ටකුත් දාලා අවශ්‍ය පරිදි වතුරක් දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මම වගේ හයියෙන් මික්ස් කරගන්න හරිද? නැත්නම් ඉතින් ගොඩක් වෙලා යාවි. වතුර චුට්ට දාලා මේ විදිහට පෑන්කේක් බැටර් එකක් එන විදිහටම මික්ස් කරගන්න. දැන් නම් චුට්ටක් ළඟයි මෙන්න මේ ගන්න එනකම් මික්ස් කරගන්න. ගෙදර තියෙන මාළු ටිකක් මේ විදිහට තම්ම ගන්න ඉතින්. ලුණු කුඩු චුට්ටකුයි කහ කුඩු චුට්ටකුයි මේකට දාලා මාළු එක තැම්බෙන්න තියන්න. ඒ අතරට මම එහා ලිපේ අර ටිකක් තැම්බෙන්න තියාගන්නවා ළමයි. හරිද? අඩුම කුඩුම ටික කපා ගන්න එක තමයි. ගහින් කඩා ගන්න කරපිංච හරිද? ටිකත් මේ විදිහට පොඩියට ඉක්මනට අපි කඩාගමු. තැම්බිච්ච අල ටිකත් මේ විදිහට හොඳට පොඩි කරගන්න. තරහකාරී මතක් කරගෙන හොඳට පොඩි කරගන්න ළමයි. බිත්තර ටිකත් ඒ අතරට තම්බ ගන්න. නැත්නම් ඉතින් නිකන් රෝල්ස් තමයි කන්න වෙන්නේ. ඒ අතරට තාච්චියක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා ඒක රත් වීගෙන එනකොට අපෑට ටිකක් දාගන්න. අපෑට ටික පුපුරනකොට සුදු ලුණු කරපිංචා මික්ස් ඒනං ඉතින් සුක්කයට දැම්මේ. ශරීර සෞඛ්‍ය ගැන හිතන අය නම් ඕක නොදකයවත් කමක් නෑ. දැන් ඉතින් ඔයාගේ සැරකාන ප්‍රමාණය අනුව මිරිස් කෑලි ගම්මිරිස් කුඩු කෙටම දාගන්න. ලුණු චුට්ටක් දාගන්න. හොඳට කවලම් කරගන්න. දැන් දිච්ච අපි ඉස්සෙල්ලා පොඩි කරගත්තු අල ටිකක් මේකට දාලා මික්ස් දැන් ඉතින් පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා ඒක හොඳට එහෙට මෙහෙට කරගෙන අපි පෑන්කේක් හදන විදිහටම බැටර් මේකට දාගන්න. එකයි බිත්තරයක් අපල දාගෙන මෙන්න මේ විදිහට රෝල් කරගන්න ළමයි. දැන් ඉතින් අපි පැටේකේ තවරගෙන බිස්කට් කුඩුත් තවරගෙන මෙන්න මේ